සුබ දවසක් ඩිවයින් මැජික් රීඩින් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මේ රීඩින් එක ඔයා බලනවා කියන්නේ ඝන දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට තියෙන නිසා මේ රීඩින් එක හරහා ඔයාගේ මනස කොහොමද දැන් තියෙන්නේ ඉස්සරහට මොනවද කරන්න ඕනි කියලා ඝන දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක ලබා ගන්න පුළුවන්. ඉස්සරලාම ඝන දෙවියන් හරහා ඔයාට එන මෙසේජ් එක මොකද කියලා බලමු. ඝන දෙවියන් ඔයාට කියන්නේ මේ වෙලාවේ ඔයා අලුත් බිගිනින් එකක් ආරම්භ කරන්න හොඳම වෙලාව. ඔයා දෙයක් කරන්න ඉතින් ඉන්නවා නම් කල් දාන්න නැතුව පටන් ගන්න. මේ වෙලාවේ ඔයාට අලුත් මාර්ගයක් හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒවා මග අරින්න නැතුව භාවිතා කරගන්න. ජීවිතේ ඉස්සරහට යන්න ඕන කාලයයි මේක. ඝන දෙවියන් කියන්නේ ඔයාට අලුත් ආරම්භයකට සූදානම් වෙලා ඉන්න කියලා. ඒ වගේම ටෙරොට් මෙසේජ් එක මොකද කියලා බලමු. ඇත්තම කියනවා නම් ජීවිතේ ගොඩාක් දුක් විඳපු කෙනෙක් ඔයා මේ වෙනකන් ගොඩාක් කරදර වලට මුහුණ දීලා තියෙනවා. ඔයා ඉවසන්න ඕන හැම දෙයක්ම ඉවසලා ජීවත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. නමුත් මේ වෙලාවේ ඔයාගේ හැම පේන් එකක්ම හැම වේදනාවක්ම ඉවර වෙන්නයි යන්නේ. ඒ වගේ රිලේෂන්ෂිප් එකේනොත් ඔයාට ගොඩාක් කරදර වෙලා තියෙනවා. ගොඩාක් ඔයාගේ හිත රිද්දලා තියෙනවා. ඒ වගේම ඔයා දෙයක් දැනගන්න ඕනේ රිලේෂන්ෂිප් එකක් කියන්නේ අපිට අපේ ජීවිතේ ගමනට උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිව රිද්දලා අපේ ජීවිතය නාස්ති කරන කෙනෙක් අපිත් එක්ක දිගටම ඉන්නවා කියන්නේ අපිට ජීවිතේ පුරාම දුක් විඳින්න වෙනවා. ඒ නිසා ඕනම දෙයක් අපිට අවශ්‍යම දේවල් නම් අපිට සතුට දෙන දේවල් නම් අපිට හොඳක් කරන දේවල් නම් හැමදාම ඒකත් එක්කම ඉන්න ඕනේ. ඒවා අපි ළඟ තියාගන්න ඕනේ. එහෙම නැතුව අපිට අපේ ජීවිතේ වටන දේවල් අපේ ජීවිතේ දිගටම තියාගත්තොත් අපිට ඉස්සරහට යන්න බැරි වෙනවා. ඉතින් ඝන දෙවියන්ත් කියන්නේ ඔයාට ඉස්සරහට යන්න කියලා. ඒ නිසා අවශ්‍ය දේවල් අරගෙන ඉදිරියට යන්න. මේක අලුත් ආරම්භයක්. විශ්වයත් ඔයාට උදව් කරනවා. ඔයාට තියෙන හැම වේදනාවක්ම ඉවරයක් කරන්න. නමුත් ඔයා පරණ දේවල් දුක් විඳපු දේවල් නැවත නැවත හිතලා බලන්න එපා. එතකොට ඔයා ගාව නෙගටිව් එනර්ජි වැඩි වෙනවා. ඔයාට හොඳ ජයග්‍රහණයක් කාඩ් එකක් තමයි අන්තිමට එවිලා තියෙන්නේ. ඉතින් ඔයාට හැම ජයග්‍රහණයක්ම ලබා ගන්න ඔයා ඔයාගේ මනසේ තියෙන වේදනාවල් අයින් කරගන්න ඕනේ. ජීවිතයේ ගොඩාක් වේදනාවලට මුහුණ දීපු අය තමයි ගොඩාක් ජයග්‍රහණයත් ගන්න. ඒකට හේතුව එයා විඳපු වේදනාවෙන් එයා හොඳ පාඩමක් ඉගෙන ගන්නවා. ඉතින් ඔයා මේ වෙනකන් ආපු ගමනේ මුහුණ දීපු එම ප්‍රශ්නයක්ම වේදනාවක් විදියට හිතන්න නැතුව ඒක පාඩමක් විදියට හිතලා ඒකේ ඔයා මොනවද ඉගෙන ගත්තේ කියලා පැහැදිලිතාවයක් ඇති කරගන්න. ඒකෙන් තමයි ඔයාට ඉදිරියට යනකොට ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒකෙන් ලේසියෙන් ඔයාට එළියට එන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හැමදේම සිදු වෙන්නේ ඒක අපිට පාඩමක් උගන්වන්න කියලා ඔයා මතක තියාගන්න ඕනේ. එහෙනම් මේ වෙනකන් ඔයාගේ ජීවිතයේ කොහොම තිබ්බත් කමක් නැහැ. ඉදිරියේ කාලේ ඊටාම හොඳ ජයග්‍රහණයක් ගන්න පුළුවන් වාසනාවන්ත කාලයයි උදා වෙන්නයි යන්නේ. ඝන දෙවියන් ඔයත් එක්ක ඉන්නවා. අලුත් ආරම්භයට ආශිර්වාද කරනවා. ඒ නිසා බය නැතුව ඉදිරියට යන්න. හැමදේම ඔයාට හොඳින්ම සිද්ධ වෙයි. මේ රීඩින් එකට ඔයාලා කැමති නම් අනිවාර්යෙන් ලයික් කරන්න, ෂෙයා කරන්න, මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. Thank you.